යාළුවනේ කොහොමද හොඳින්ද? morning හැමෝටම good morning තමයි. දැන් 11 වෙලාව. කොහොමද ඉතින් යාළුවෝ? හැමෝම හොඳින් ඉන්නවද? ඉතින් උදේටයි දවල්ටයි තමයි එකපාරෙම කන්න තියෙන්නේ කෑම. අද ගෙදර කට්ටිය නෑ. ඉතින් මම විතරයි. මම හදපු කෑම තමයි තියෙන්නේ. ඉතින් ගිහිල්ලා බලමු අද මම හදලා තියෙන්නේ. ලොකුවට නම් ඇදුවේ නෑ යාළුවෝ. මම විතරයි. ඒකින්ද ඉතින් උදේටයි දවල්ටයි එකපාරෙම තමයි කෑම. ඉතින් යන්කෝ ඉන්නේ. මොනවද වෙලා තින්නේ කියලා බලන්න. මම හදපු කෑම තමයි. බලමු මද බත් මේ ටිකයි යාළුවෝ ඉන්නේ මට විතරයි. මොනවද මේක? මේක සැමන් ඊළඟට ආල් මැස්සොයි බොන්චි තෙල් දාලා ටිකක් විතර හැදුවා. ඉතින් මට කන්න විතරයි. අම්මලා ගන්න අම්මලා ගන්න කියලා. ඉතින් මගේ ගානට ඉතින් මම පියාගත්තා. ඉතින් මට ලේසියෙන් මේ දේ මම හදේ. ටිකක් බෙදාවමු. ඒකාන්තයෙන් වීඩියෝ කරන්න යාළුවෝ. ගණන් ගන්න එපා, බනින්න එපා. එක අතින් තමයි හැමදේම කරන්න වෙලා තියෙන්නේ. එක අතින් කැමරාව, එක අතින් අනිත් එක වීඩියෝ ෂූට් එකට කවුරුත් නැහැ සපෝට් එකට. මේක මේ කෑම එක මට උදේටයි දවල්ටයි ඇති හොඳටම. මේක යාළුවෝ කරවිලයි දුවන්නේ. මේක කන්න ඕන අන්තිම හරි. එතකොට තමයි රා හෙල්ති වෙන්නේ. මේ සමු කරේක වීඩියෝ දාමු. තමයි ඉතින් මගේ උදේ දවල් ආහාරය දෙකම එකම ටයිම් එකේ. හරි එහෙනම් යමු කන්න කෑම එක. අද නම් උදේම වැස්ස යාළුවෝ. ඔයාලා පැත්තට කොහමද වැස්සද කොහමද? ඉතින් කෑම එක ගණන් ගන්න එපා. ඉතින් අද දවසක් ඉතින් මම තනියම හදාගන්න උනා. ඉතින් තාම තමයි කොහොමද කෑම එක හදාගන්නේ බලමු. මේ ගණන් ගන්න එපා. මේ විදියට තමයි. මොකද ස්ටෑන්ඩ් එකක් පොඩ්ඩක් කැඩලා තියෙන්නේ. ඉන්න පොඩ්ඩක් හරි අමාරු ටිකක්. ටිකයි ආල් මැස්සොයි බොන්චි
සමන් ටික කෑල්ලකුයි දාලා මටත් කමු යාලු ඉස්සලා කනවද ඔයාලා කමු හරියම් cheers කොහොමද යාලු මම හදන කෑමේ කොහොමද මේම ආඩනම තියෙනවා කොහොමද ආඩ තියෙනවා අවුලන්නේ මගේ ලේසි පාසු වෙන්නේ මම මේම තවත් සාමාන්‍යයෙන් ලේසි විදියට හදන්නේ ඉතින් මේ ඇති මට කොහොමද කමෙන්ට් එකක් දාන්න යාළුවෝ කවුද බෝන්ජි තෙල් දාලා කන්න කැමති කවුද කමෙන්ට් එකක් දාන්න යන්න අවුලන්නේ හොඳයි මේක මට ඉතින් දවල්ටයි උදේටයි දවල්ටයි දෙකම මේ ඇති හොඳට තව ඉස්සරහට හිතන් ඉන්නවා යාළුවෝ ෆුඩ් චැලෙන්ජ් වගේ දෙයක් කරන්න මේ සබ්ස්ක්‍රයිබර්ලා ඉතින් අඩුයි කොහොමද ඉතින් මගේ යාළුවෝ ඉන්නවා ඉතින් චැලෙන්ජ් එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා ඒක ඒ වෙලාවට එහෙම එයාලා ඉන්වයිට් කරලා එයාලා එක්ක චැලෙන්ජ් කරන්න තමයි අයිඩියා එක තියෙන්නේ ඉස්සරහට බලමු මොනවා වෙයිද දන්නේ නැහැ ඉතින් ගිෆ්ට් එකක් එහෙම දෙනවා ඉතින් නිකන් නෙමෙයි බලමු මේ ෆුඩ් චැලෙන්ජ් එක කොහොමද වෙයිද කියලා යාළුවෝ කන්න මතාව වීඩියෝස් ටිකක් අරන් එන්නම් කෑම තමයි දෙන්නේ මම ෆ්‍රී ටයිම් එකේ ඉතින් එන්ටර්ටේන්මන්ට් එකක් මේක කරන්නේ හොබි එකක් දන්නේ නැද්ද ඉතින් තමයි කැමති සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න කැමතියි බනින්නේ බනින්න මම ඉතින් කරන්න දෙයක් නැහැ නේ යාළුවා යාළුවෝ thank you my video බලපෑ හැමෝටම thank you so much හැබැයි ඊළඟ වීඩියෝ එකේ හැමෝටම ජය වේවා